දැන් අපි ඉන්නේ බඩගමු සංරක්ෂිත වනාන්තරයේ ඉස්සරහා. අපිට පිටුපස්සෙන් තියෙන්නේ බඩගමු සංරක්ෂිත වනාන්තරය. ඔව්. එතෙන් අද අපි ආවා බඩගමු මුකලා. එතකොට මෙතන තියෙන කොහමද යන්නේ තනක් නේද? ඔව් ඔයාලට පේන එහා පැත්තෙන් ඒ කියන්නේ බඩගමු මේක දඹුලු පාර. මේ අපි දැන් ඉන්නේ දඹුලු පාර ගාව. බඩගමු මූකලානේ රොටි හැම තියෙන්නේ. ඔයාලා එනකොට මෙතනින් කාලත් ඇති රොටි. මේ ඉතින් අපි රොටි ගත්තා ඇතුළට ගිහිල්ලා කන්න. ඒක රසත් අපි ඔයාලට කියන්නම් කොහොමද කියලා. මේ අපි ඇතුළට ගිහිල්ලා බලමුනේ. එතකොට මෙතන ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. ටිකට් එකක් එක්කෙනෙකුට රුපියල් 70. අපි දෙන්නටම 140. ටිකට් එකක් අරගෙන මෙතන කවුන්ටරේ ටිකට් එකක් අරගෙන ඇතුළට යන්න තමයි තියෙන්නේ. අපි දැන් ඇතුළේ ගිහිල්ලා බලමු. රූට්ස් කලයක් නේද? එතන පටන් අරන් ටික දුරක් යද්දි කැටපත් පවුරක් තියෙනවානේ. ඒ කැටපත් පවුර තියෙනවා. ඒක තියෙන්නේ අපි වගේ එන අයට මෙතන අර එක එක කට්ටිය ලියන හින්දා මම හිතන්නේ ලියන හින්දා මේ විදිහට කැමති අයට කැමති දෙයක් ලියන්න මෙහෙම තැනකුත් හදලා තියෙනවා මෙතන කැටපත් පවුර කියලා. ඒකට එක එක ලියලා තියෙනවා. කට්ටියට එනවා නම් ඉතින් මේක ලියන්න පුළුවන්. දැන් ටෙන් ටෙන් වල ලියන්න ඕනේ නැහැ නේ. ඔව් යන්නත් එපා. ඔව්. මේක ලියලා ඇතුළට යන්න. ඔව්. අපි යන් ඉස්සරහට. තව දෙයක් තියෙනවා මේකේ එක එක මේ ගස්වල වර්ගයේ සටහන් කරලා තියෙනවා ඒ ගහේම. ටේරියා ශාක ශෛලයක හරස් කළා. එතනින් ඇතුළට ටික දුරක් යනකොට තියෙනවා පාලම. සාමේදී මෙයාගන්නේ. මේක මේ චූරි ඉස්සර කියන්නේ මගේ යාළුවෝ කියලා තියෙනවා. මේක මැද කියන්නේ පොඩි අර ගෙයක් වගේ තිබ්බලු ඔහම පාවෙන. දැන් නයුව කැඩිලා තියෙන්නේ.
ඔරු එහෙම මේ තිබ්බලු හංස බෝට්ටු එහෙම. දැන් මේකේ බෝට් නේද දානවා කියලා කිව්වනේ. අපි මෙහෙම ඇවිදගෙන එනකොට ගයිස් මේ වගේ තියනවා. මේ උඩට නගින්න තැනක් තියෙනවා. මං කීවේ අර තියෙන්නේ ගේ මේක තමයි. ඒක දැන් නම් කැඩිලා තියෙන්නේ. ඉතින් මේක හරියට කියන මෙතන තිබ්බ මේ ගේ මේ ලැබෙයි කා වෙනවා. දැන් නම් ඒක කැඩිලා තියෙන්නේ. කැඩලා නේද? ඉතින් ඇතුළට එන්නේ මේ වගේ ලොකු කැලයක් තමයි තියෙන්නේ. නෑ ගහේ සයිස් එක. ඇතුළට යන්න තියෙන්නේ ලොකු කැලයක් ගයිස්. මේ වගේ තියෙන අපිට මේවා පාර මග ඇරෙනවට වෙන්නේ නැතිනේ. අතරමං වෙනවල හදලා ඇත්තේනේ. අතනින් පාරක් තියෙන අපි එකෙන් යන්නද? ඈ? මෙහෙ යන්න. මෙහෙ යන්න. මේ බලන්නකො අර පොඩි අය වගේ එනවා නම් එයාලට වැදගත් වෙනවා. මොකද හැම ගහකම විශේෂ ගස්වල මේ ගහට දාලා නම කොටල තමයි තියෙන්නේ. අපි ඉස්සරහින් බලමු නේද? ඔව් යා. අපි දැන් සෑහෙන දුරක් ආවා කැලේ මැදින් නේද? මේ ගස් කපලා තියෙන
ගයිස් අපි දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ කැලේ. චූටි අයියා දුවන්නේ ඈ වහින්නේ මේකයි. වහිනේ ඉන්නද? ඉතින් හිමින් අපි ගොඩක් ඇතුළට ගියා. ඒනා මං හිතන්නේ ඇතුලේ තමයි මේ තව තියෙන ඇතුලේ බලන්න දේවල්. ඔය ගස්වල නේ වොෂ්රූම් එකක් හදලා තියෙන්නේ. ඔව්. කබාන වගේ එහෙමත් තියෙනවා නේ ඇතුලේ. නේ අපි යන්න බලන්න ඇතුලට. ඈ? යන්කෝ. ඈ? jadi ya guys ආවට වඩා වෙගෙන අපි චූටි දුව 9න් එන්නේ. පෙන්නුවේ මේ උඩට නගින්න පැලක් නේද ඒක? අන්න ඒ පැලට අපි යන්න දැන් බලන්න මේ කැලේ ඇතුළට ගියා. අපි සෑහෙන දුර ගියානේ. ගියා ඒත් මේ කරවල වැටෙන දැන් හවස් වෙලා ඉන්න. ඔව් දැන් 5:00ට විතරනේ. ඔව් හවස් වෙලා ඉන්න චූටි බයයි. ගොඩක් ඇතුළට යන්න. අපි උඩට ගිහලා බලමු. කැලේ ඇතුළටම යන්න නම් එන්න ඕනේ දවල් වගේනේ. ඔව් දවල්ේ ගෙන්න ඕනේ මේ දැනුත් ප්‍රශ්නයක් නෑ. නෑ කරවලයි. කරවල වැටෙනකොට හරියන්නේ නෑ නේද? හරි කොහොම හරි අපි යන් මේක උඩට බලන්න. යන් උඩට come. ladies first එහෙනවා. මට මම හැරුණත් කමක් නැද්ද? මට මොන හරි උනත් කමක් නැහැ. බාඩ දෙක ගලවලා යන්න. ඕන්න. ඔය ගලවන්න මුලිස්සනවා. ඕන්න. වතුර බෝතල දෙන්න වෙන්නේ. හරි මම එන්නේද නැත්තම්? අල්ලගන්න. මම වැඩ දානවා ඒක උඩේ ඉඳගෙන. වැටේද? හිමින් යන්න. ආය. එපා යන්න දැන්. හරි යන්න. ඔය එන්නද? එනවා. මගේ බාරේ හැබැයි වැටිනේ. මම වගේ කෙට්ටු අයට හොඳයි. මම වගේ මහත් අයට අමාරුයි නේ. මේ විදිහට තමයි යන්න තියෙන්නේ. අය දුනන වයින්ට වනාගිනවා. ඒ බාට ඇයි බිම දාන්නේ? ලෙසන හොඳට. වැටුණා නේද? හරි යන්න. උඩට යන්න. ඕකේ. හරි. මේ ටික අරන් එන්නද උඩට? ඕන්න. හා? ඕන්න. ඉස්සනවාද? ඔව් ලෙසන.
මේ ටිකට් එකක් කඩන්නේ නම් මේකේ ප්‍රතිසංස්කරණය වැඩ කරන්න කියලා තමයි කියන්නේ. ඔයාලට කියලා තමයි දැන් ඉස්සර එහෙම මේ වැවේ බෝට්ටු ධාන්ස එහෙම තිබ්බා ඔව් කියලා. අංශය තිබ්බල ඒවත් තව මාස දෙසැම්බර් වලද මන්ද ආයෙම දානවා කියලා කිව්වා. බලන්නකො මෙතන ඉඳන් බලද්දි ලස්සන. අපි දැන් ඉන්නේ ගහ උඩ. අපි අර ඇතුළට යන්නේ පාරේ. අපි ඇතුළට දැන් ගියේ මේ පාරේ නේ. අපි දැන් රොටි කන්නයි හදන්නේ. ගහක් උඩ ඉඳගෙන. කැලේ ඉඳන් රොටි කන්න හදන්නේ. ඔව් කැලේ ඉඳන්. සමද? ඔයාලා දන්නවා මේ බඩගමු මොකලානේ එතන පාරේ අපිට හම්බෙන රොටි කඩ ඒක කවුරුත් දන්නවා. කවුරුත් දන්නවා. එතනින් තමයි අරන් ආවේ. නේ? ඔව්. අපි දැන් බඩගමු රොටි කන්න තමයි හදන්නේ. කැලේ ඉඳගෙන. රොටි කියන්න වැටෙනවද? කියන්නකො චූටි රහ කොහමද කියලා. ඉන්න පොඩ්ඩක් දාලා කනකම්. බඩගමු ඉතින් කොහොමද රොටි රහයි. රොටි එක තියනවා මේ ටෝස් එක වගේ. හැබැයි පොල් තියනවා නේද? හැබැයි ඉතින් රහයි නේද? රොටියට වඩා විශේෂයි මේකේ මේ ලුණු මිරිස. ලුණු මිරිස. මම ආසම නරු ඔයා නිකයි මං කියන්නේ සුපර්. මං අනුරාධපුරේ හරි කොහොම හරි මෙතනින් යනවා නම් අපි කුරුණෑගල පැත්තේ ඉඳන් අන්තිම කඩේ නැත්නම් අනුරාධපුර පැත්තේ ඉඳන් යද්දි ෆස්ට් එක. මුලින්ම තියෙන කඩේ රොටි ලුණු මිරිසක හරිම රහයි. මම මේ පැත්තේ ආවොත් යන්නේ කඩේට. නේ? ඔයා එහෙම කියන්නේ නැහැ නේ? මම ඉතින් කියනවා. ඒක නෙමෙයි විශේෂම දේ. මේ වගේ ගහක් උඩ ඉඳගෙන මේ විදිහට මේ වගේ වැවක් දිහා බලාගෙන සැරමසර රොටියක් කනකොට තමයි සැරමසර ලුණු මිරිසක් එක රොටියක් කනකොට තමයි ආතල් දෙක තියෙන්නේ. මම ඉක්මනට කනවා. ඉතින් ඔයාලා බඩගමු මූකලානේට එන්න පට්ටම ලස්සන සුපිරි ප්ලේස් එකක් බඩගමු මූකලානේ. නේද හස් නේද? ඉතින් ලස්සනයි නේද? අර කැලේ ඇතුළට යනවා නම් හවාසලා එන්නපා කරුවල හින්දා වෙන හේතු නෙමෙයි. කරුවලයි. එතකොට දෙන්නේ නැහැ අන්න මොකක්ද පෙන්නන්නේ කිව්වේ? අන්න අර අතෙන්ද ගියේ නෑ නේද? අතන නේද? ආරාරියේ ගයිස් මේ පාලමක් ගයක් එහෙම තියෙනවා. අපි යන් තව ටිකකින් හරියට. දැන් අපි පැලෙන් බහින්න හදන්නේ නේද? දැන් 6ට විතර ඇති. ඔයාලා එනවා නම් අනිවාර්යෙන් උදේ එන්න හවස් වෙනකොට අමාරු වෙන්නේ. ඔව් ඇත්තටම ඇවිදින්නත් නෑනේ හරියට. ඔය අර වටේම ගිහිල්ලා පෙන්නන්නකෝ අය. මේ මෙතන ඇතුලෙන් වටේම ගියාම ආන් අර අපි රවුම කරකිලා අපි මේ ආවතනට එන්න පුළුවන්. එන්න පුළුවන්. මේ ඔයාලට පේනවනේ මේ පඩිපෙළ තියෙන්නේ හරි කෙලින් පාතට. බෝතල් බිම දාලා බාට විසික් කරලා මෙයා උඩට නැගින්නේ. හදිසියෙන්නේ.
ගයිස් අපි දැන් වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි හදන්නේ. දැන් මේ ඒ හින්දා අපිට යන්නත් ඕනේ. යන්න වෙලා යන නිසා කරුවල වෙලා කොහොමද මෙතන වීඩියෝ කරන්නත් බෑ නේද? ඔව්. කරුවලේ වීඩියෝ ගන්නත් බැරි නිසා අපි දැන් මෙතනින් යනවා. අපිට මේ තව අතනින් අර අපි යන්න හැදුවේ ඇවිල්ලා හපතු තියෙනවා බය වෙලා ගියගෙන ආවේ අන්නේ රවුමින් ගියපුවාම ඔයාලට තේරෙනවා අන්න අතන තියෙනවා පාලම. හරි තියෙන්නේ. ඒ මේ කලාවමදී ඇවිල්ලා අන්නේ පාලමේ ගාවට තමයි මේ වැටෙන්නේ. මේ ওই ටික තමයි ඉතින් මේකේ තියෙන්නේ. ඉතින් එහාට තව විශේෂ දේවල් නැහැ. ওই පාලම තමයි ඒ පොළොන්නදින් ආවම තියෙන්නේ. මේ ඔයාලත් අනිවාර්යෙන් එනවනම් මේකේ රවුමම යන්න. ඔව් රවුම යන්න. එතකොට අතෙන්ට යන්න පුළුවන්. ඔව්. එහෙනම් අපි මේ පාරේ ගිහිල්ලා එන්නම්. ආයෙත් පට්ට බ්ලොග් එකකින් අපි දෙන්න ඔයාලා ගාවට එන්න. බයි. ගිහලා එන්න.